අපේ සිස්ටම් එකේ අපි තව SMS ෆීචර් එකේ අපි අප්ඩේට් වගේක් කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඒ මොනවද කියලා. ඉතින් ඔයාලා බිලින් කරන්න ගිහපම බොස් එකේ හිතන්නකෝ ඔයාලා දැන් කස්ටම් කෙනෙක් මෙතන සිලෙක්ට් කර ගන්නවා. ඊට පස්සේ මෙතනින් ඔයාලා ඕඩර් එකක් දාද්දි යාලට ඔයාලා ක්‍රෙඩිට් දෙනවනේ. ඒතකොට ඒ ක්‍රෙඩිට් දෙද්දි ඔයාට මේ කන්ෆර්ම් පේමන්ට් දුන්නාම ඔටෝමැටික්ම කස්ටමර්ට ඔයාගේ මෙච්චර ඩියු බැලන්ස් එකක් තියෙනවා කියලා මැසේජ් එකක් යන විදිහට ඔටෝමැටික්ම යන විදිහට දැන් හදලා තියෙන සිස්ටම් එකකින් ඔයා මෙන්න මේ ටික් එක දාන්න මැසේජ් එක යවන්න ඕන. එතකොට යට මේ මැසේජ් එක යනවා. ඊට අමතරව යාගේ ටෝටල් ඩියු බැලන්ස් එකත් යට යනවා මේ මැසේජ් එක යවපුවාම. ඊට අමතරව දැන් අපි ඕඩර් එකක් ප්ලේස් කරපුවාම දැන් එතනින් මැසේජ් දාන්න නැතුව ටික් එක දාන්න නැතුව ඔයාලට කලින් ඕඩර්ස් වලටත් මෙන්න මේ විදිහට දැන් SMS බටන් එකක් ඇවිල්ලා ඇති. මේක හැබැයි ඇවිල්ලා තියෙන්නේ SMS ෆීචර් එක හදලා කන්ෆිග් කරලා තියෙන අයට විතරයි. මේ බටන් එක enable වෙලා තියෙන්නේ. ඉතින් මෙතනින් ක්ලික් කරලා මෙන්න මේ විදිහට ප්‍රීවියු එකක් පෙන්නනවා කොහොමද මැසේජ් එක යන්න ඕන කියලා. ඉතින් මේ විදිහට දීලා සෙට් දෙන්න විතරයි තියෙන්නේ ඔයාලට. එතකොට මේ කස්ටමර්ට මැසේජ් එක යනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට සක්සස් කියලා පෙන්නයි. ඊට අමතරව මෙතන ඉන්වොයිස් අවුට්ස්ටෑන්ඩින් වලත් ඔයාලට මේ යවන්න පුළුවන්. මෙන්න මෙතන පේ කරොත් එහෙම මේ විදිහට ෆුල් ඩියු කොච්චරක් තියෙනවද කියලා කස්ටමර්ට මෙන්න වැරදි ෆෝන් නම්බර තිබ්බොත් ඔයාලට ඉන්වැලිඩ් කියලා පෙන්නයි. හරියට මෙන්න මේ විදිහට තියෙනවා. 94ත් එක්ක මෙන්න මේ ටයිප් එකට තිබ්බොත් මෙන්න මේ විදිහට පෙන්නයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ප්‍රීවියු මැසේජ් එක පෙන්නනවා ඔයාලට යන විදිය. ඊට පස්සේ සෙන්ඩ් දෙන්න. එතකොට එයාට කොච්චරක් ටෝටල් එක තියෙනවද කියලා මැසේජ් එක යනවා. ඊට අමතරව දැන් ඔයා පේ කරොත් එහෙම එයාගේ ඩියු බැලන්ස් කන්ෆර්ම් දුන්නාම ඒකත් ඔටෝම එයාට යනවා ඔයා මෙච්චරක් පේ කරා. තව මෙච්චර ඩියු බැලන්ස් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම අපි පේමන්ට් හිස්ටරි එකත් අපි අප්ඩේට් කරලා දෙනවා. ඔයාට මෙතන එයා පේ කරපු ගණන් වලට SMS යවන්න ඕන යවුවේ හැකි. ඒ වගේම print කරන්නත් පුළුවන් receipt එකක් විදියට. ඉතින් මේ SMS සර්විස් එක ඔයාලා දැන්ට සිටප් කරලා නැත්නම් අපිට මැසේජ් එකක් දාන්න ඔයාලගේ NIC එක හෝ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක තියෙනවා නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක තියෙනවා නම් ඔයාලට ඉක්මනින්ම අප්‍රූව් කරන්න පුළුවන් SMS සර්විස් එක ඔයාගේ කම්පැනි නමින්ම තමයි යන්නේ SMS එක කස්ටමර්ට. ඉතින් මෙන්න මේ නම්බරේට මැසේජ් එකක් දාන්න නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න කම්පියුටර් එකකින් ඉන්නවනම් එතකොට WhatsApp එක ඕපන් වෙලා එහෙම නැත්නම් මේ නම්බර එක කෙලින්ම අපිට කතා කරන්න හෝ මැසේජ් එකක් දාන්න. අපි ඔයාගේ SMS account එක set up කරලා දෙන්න. ඉතින් මේ set up කරන්න අපි කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. මැසේජ් එකකට යන cost එක විතරයි ඔයාලට යන්නේ. 760ක් වගේ තමයි යන්නේ. ස්තුතියි.